හැතුම් නිස්සංක ප්‍රේමතිලක මම යන්න ඇස්තුවේ එන්නම් ඉතින් හොඳයි එහෙනම් අද අපේ දවස මේ වුණ කරුමේ සභාපතිතුමා ගෑනු දලුත්තක බුදිය ගන්නවත් නැති හින්දා බෑන් ගහන රස්සාවත් නවත්තලා ගොවිතැන් කරන්න ආවා. මේ අලි කඩලක් හින්දා ඒත් ගෑනු දලුත්තක බුදිය ගන්න දෙන්නේ නැහනේ. ෂී. ඔය ඉතින් ගෑනු දලුත්තක බුදිය ගන්න දීප හොඳ කොන්ද පණ තියෙන සභාපති කෙනෙක් හිටියා. අදාළ බලදාලින් දැනුවත් කළා මේ කිලෝමීටර් භාගය අලිවට හදාගන්න එක කීරි කළු වැඩක්. කොහොමද ඉතින් ගමේ උන්ට ලොකු උනානේ. ඈ? ඉතින් ගන්නේ ඔයා සභාපතිකම් කරානේ. ඔයා දාවේ කිරිකා ජෝලි හයිද කරලා තිබුණා නම් අද මං ගෑනිතක ෂෝක්කට බුදිය ගන්න ඕනේ. ඉතින් පලා. තෝ ගිහලා ගෑනිතක බුදිය ගනින් අපි බුදිය ගන්න අලියෙක් කර. තෝ හින්දා අලියෙන්නේ නැහැ කියලා. අලියෙන්නේ නැති මේ අපි හින්දා. පලා. ලේකම් මහත්තයා. ඔව් සභාපති. මේක මේ මෙච්චර කාලයකට අපේ සමිතියට මගේ රිච්ච අත්‍යවශ්‍යම වැඩක් හොඳ. ඉන්න මේක ඉක්මනට විසඳුමක් හොයමු. ඔන්න පේනවනේ මේ කුඹුරු කෑලි ටිකට වෙලා තියෙන වැඩේ. රැකලා හොඳ රාලි විනාසයි. ඔය එන්නේ. එනවද මේ? හරි බඩු හරි කෙලලා හතර වටේටම අයියෝ අපරාධ ගෝයන් ටිකස්සේ. දැන් මොනවා වුණත් හිටපු සභාපති මහත්තයා රැකපු දවසේ අලි ආවෙත් නැහැ කිසි හේනෙකුත් නැහැ. දැන් ඔබතුමා රැකපු දවසේ මේ අයියෝ අපරාධ කෙල්ල හතර වටේටම මේ අයියෝ ෂේ. ඕකනේ කියන්නේ. කිසිම වැඩක් හරියට කරගන්න බෑ. පොර ආදාද හොඳට බුදියන්න ඇති. අලිය ඇවිල්ලා මුංග පාගල ගියත් මුන් දන්නේ නැහැ. ගමේ උන්ටත් මගේ අගේ නැති වුණානේ. දැන් යායෙම වනසලා. එහෙම කතා කරන්න එපා. අපි මෙතන බුදිය ගත්තේ නෑ. අපි මෙතන එළි වෙනකන් ඊ අලි රැක්කා. අලියෙන් දෙයක් නෑ නැද්ද? එළි වෙනකන් රැක්කා මේක අපි එළියට රැක්කා. එහෙමද? එහෙනම් මේ මොනවද? මොකෝ අපි පාගලේ අයියෝ. නෑ අපි පාගල නෙමෙයි අපි මොකුත් කරේ අපි හොඳට රැක්කා. හොඳට කරානේ. Mama,